දානයේ ආනිසංස ලැබෙන හැටි. ඒ පුද්ගලයාගේ සිල්වත් ගුණවත් බවට අනුව අඩු වැඩි වෙන හැටි භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කරලා තියෙනවා. දක්ඛින විභංග සූත්‍රයෙන් ඒක හොඳට පැහැදිලි වෙනවා. මොකද දක්ඛින විභංග සූත්‍රයේ පෞද්ගලික දාන 14ක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතන ආනිසංස පාර්ශවයේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ තිරිසං සත්තු. තිරිසං සතෙකුට කෑම වේලක් දුන්නහම අපි අනාගත ජීවිත කීයකට හම්බ කරගත්ත වෙනවද? අනාගත ජීවිත 100ක්. තිරිසං සතෙකුට කෑම වේලක් දුන්නහම අනාගත ජීවිත 100ක බඩගින්න ඉන්න වෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නහම, ඒ කියන්නේ පන්සිල් ආරක්ෂා කරන්නේ නැති, තෙරුවන් සරණ ගිහිල්ලා නැති දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නහම අනාගත ජීවිත 1000ක බඩගින්න ඉන්න වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද දුස්සීල වුණත් මිනිස්සෙක්නේ. තිරිසං සතෙකුට වඩා උසස්. පෘතජ්ජන සීලවන්තයෙකුට කෑම වේලක් ලැබලා දුන්නහම කාටද මේ පෘතජ්ජන සීලවන්තයි කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි හොඳයි කියන අය. අපිට හොඳ වුණාට ආර්යයන් වහන්සේලාට ඒ අයත් හොඳ නැහැ. මොකද හරියටම තිසරණේ පිහිටලා නැහැ. නමුත් ගමේ ගෙදර ජීවත් වෙනකොට අපි කියනවා හොඳ මිනිස්සෙක්. නමුත් දෙවි හිමියෙන් පන්සිල් රකින්නවා කියලා කාරණාවක් නැහැ. තිසරණේ පිහිටලා නැහැ. හැබැයි ඒ වුණාට කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. ඒ නිසා අපි කියනවා හොඳ මිනිස්සෙක්. එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නහම කෑම දුන්න කෙනාට ලැබෙන ආනිසංසය අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා කියලා සඳහන් කරන්නේ. අහසින් 이르දියෙන් යන තවුසෙකුට කෑම වේලක් දෙන්න ලැබුණොත් මේ කාලේ නම් අපිට කොහොමත් එහෙම දන් වේලක් දෙන්න ලැබෙන එකක් නැහැ. අනාගත ජීවිත කෝටි ලක්ෂයක් විපාක දෙනවා කියලා කියන්නේ. හැබැයි ඊළඟට දේශනා කළේ මනාව තිසරණ සරණ ගියපු කෙනෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා කියලා. ඒ තිසරණේ විතරක් තියෙනවා නම්, ඒ කියන්නේ බුදුන් දහම් සඟුන් සරණ ගියපු කෙනෙකුට ආහාර වේලක් දුන්නහම අනාගත ජීවිත අසංකේයයක්. නමුත් ඒ පුද්ගලයා ළඟ පංචශීලයක් තියෙනවා නම් මනාව ඔහුට දන් දුන්නාම ලැබෙන ආනිසංසයේ ප්‍රමාණය දක්වලා නැහැ. එතනින් එහාට කෙලින්ම කතා කරලා තියෙන්නේ සෝවාන් වහන්සේ ගැන. සෝවාන් වහන්සේට ආහාර වේලක් ලැබලා දුන්නොත් ලැබෙන ආනිසංසයේ මෙච්චරයි මෙපමණයි කියලා සඳහන් කරලා නැහැ. එතනින් එහාට ආනිසංස මොකවත් ප්‍රමාණය දක්වලා සඳහන් කරලා නැහැ. නමුත් මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා පුද්ගලයාගේ සිල් ගුණවලට අනුව අපට ලැබෙන ආනිසංසය පොඩි ප්‍රමාණයකින් නෙමෙයි, ඊටා විශාල ප්‍රමාණවලින් ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් වලින් අසංඛ්‍ය ගණන් වලින් ඉහළ ගිහිල්ලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා අර තැනැත්තිය කියනවා මේ නැවේ මේ වෙලාවේ දන් දෙන්න මේ නැවේ සිල්වත් ගුණවත් උපාසක කෙනෙක් ඉන්නවා. එතකොට පින්නතුනි කල්පනා කරන්නකෝ ඔබ අපි බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා මනාව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරනවා නම්, යටත් පිරිසෙන් තෙරුවන් සරණ ගිහිල්ලා නම්, තුනුරුවන්ට කීකරු කෙනෙක් වෙලා නම්, තුනුරුවන් පිළිබඳව මනාව පිළිපදින කෙනෙක් බවට පත් වෙලා නම් අපි ලෝකයට මොනතරම් කල්යාණ මිත්‍රයෙක් වෙනවද කියලා. බත් වේලක් දෙන, වතුර උගුරක් දෙන කෙනෙකුට මොනතරම් යහපතක් අපි නිසා සිද්ධ වෙනවද කියලා. එතකොට අපි සිල්වත් වෙන එක කොයිතරම් වටිනවද අන්‍යයාගේ යහපත වෙනුවෙන්. මගේ යහපත සඳහා පමණක් නෙමෙයි, අනුන්ට කොයිතරම් යහපතක් වෙනවද. ඒකයි මේ ශාසනය සඳහන් කරන්නේ අපි ආත්මාර්ථකාමී වෙනකොට
අපි නිකම්ම පරාර්ථකාමියෙක් වෙනවා කියලා. මෙතන ආත්මාර්ථකාමී කියලා කියන්නේ අර අපි සාමාන්‍ය සමාජයේ කතා කරන කපටි කෛරාටික පුද්ගලයෙක් ගැන නෙමෙයි. ආත්මාර්ථකාමියා කියලා කියන්නේ තමන්ට ලැබුණ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට නැත්නම් තමන්ගේ ආත්මයට හොඳ අර්ථයක් සපයන කෙනා. ඒ ජීවිතයට මනාව වූ අර්ථයක් සපයනවා නම් තමන්ගේ ආත්මයට හොඳ සාධාරණයක් කරනවා නම් ඔහු අනිවාර්යෙන් තෙරුවන් සරණ ගිය කෙනෙක්. ඔහු පන්සිල් ආරක්ෂා කරන කෙනෙක්. ආත්මයට අර්ථයක් කරනවා කියලා කිව්වේ. එතකොට ඇයි අපි තෙරුවන් සරණ ගියේ? ඇයි අපි පන්සිල් ආරක්ෂා කරන්නේ? සතර අපායෙන් මිදෙන්නනේ. මම සිල් ආරක්ෂා කළොත් සතර අපායෙන් මිදෙන්නේ මමනේ. නමුත් ඒ සතර අපායෙන් මිදීම සංසාරයෙන් මිදීම පරමාර්ථය කරගෙන යම් කෙනෙක් සිල් රකින්නකොට තව කෙනෙක් ඔහුට කෑම වේලක් දුන්නොත් ඒ කෑම වේල දුන්න කෙනාට අනාගත ජීවිත අසංකේයයක්වත් යටත් පිරිසෙන් ආහාර ලැබෙනවනේ. එතකොට මම සිල් ආරක්ෂා කිරීම තුළ මම අන්‍යයන්ට මහලොකු යහපතක් කරලා තියෙන. ඒකයි කිව්වේ ආත්මාර්ථයෙන් පරාර්ථයට යන ක්‍රමයක් මේ ශාසනයේ මනාව අපිට පෙන්නලා